ඔයාගේ පුංචිම දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේ වෙනකොට තිරවලට යොමු වෙලා ඉන්නවා. තිර කියන්නේ ලැප්ටොප් එකේ වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්, හෑන්ඩ් ෆෝන් එක වෙන්න පුළුවන්, ටැබ් එක වෙන්න පුළුවන්. මේ හැම එකකම තිරය අපේ නෙත් වලට වගේම ශරීරයට යම් බලපෑමක් කරනවා. එතකොට මාස 18ට අඩු නම් තිරය අනුමත වෙන්නෙම නැහැ. ඒ කියන්නේ රූප වාහිනිය, හෑන්ඩ් ෆෝන් එක අපි අද වෙනකොට දරුවන්ට සෙල්ලම් භාණ්ඩයක් විදිහට ආහාර ටික දී ගන්න භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් මේක සුදුසුම නැති එක තමයි දැනට තියෙන්නේ. ඊළඟට වයස අවුරුදු 1මාරත් 2ත් අතර පුංචිම කාලයක් ගුණාත්මක දෙයක් දෙමාපියොත් එක්ක එකතුලා චූටි වෙලාවක් විනාඩි 5ක් 10ක් වගේ චූටි වෙලාවක් දවසකට දෙන්න පුළුවන්. ඊට වැඩිය දෙන්න හොඳ නැහැ. ඊළඟට අවුරුදු 2ත් 5ත් අතර උපරිම දෙමාපියොත් එක්ක ගුණාත්මක යමක් බලන්න දවසකට පැයක් තමයි උපරිම සුදුසු වෙන්නේ. ඊට වැඩියෙන් සුදුසු නැහැ. අවුරුදු 5ට වැඩි නම් පැය 2ක් සුදුසුයි ළමා වයසේදී. වැඩිහිටියන්ට කොහොම වුණත් ළමයින්ට පැය 2ක් සුදුසුයි. ඒක අධ්‍යයන කටයුතු සඳහා විය හැකි. නමුත් දවසකට පැය 2කට වැඩිය තිරේ රැඳී සිටීම සුදුසු නැති බව තමයි දැනට අපිට කියන්න සහ දැනගන්න තියෙන්නේ.